එහෙනම් අයිබෝන් දුවේ පුතේ අපි මේ 2026ට A level ලියන දරුවන්ට අපි online full paper class series එකක් මේ පාර අපි පටන් ගන්නවා අවුරුදු 2-3කට පස්සේ අපි මේ ලංකාවටම online අපි මේ paper class series එක අපි දෙන්න හිතාගත්තා මොකද විභාගෙ ඉතාමත් සීමිත කාලයක් තමයි තියෙන්නේ සති 26ක් වගේ බොහොම සීමිත කාලයක් තමයි මෙතන ඉඳන් තියෙන්නේ ඉතින් ඒ හින්දා අපි තීරණය කළා දරුවෝ අපි මේ සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය වශයෙන් කණ්ඩායම් දෙකකට මේ පේපර් ක්ලාස් එක අපි පටන් ගන්න. සිංහල මාධ්‍ය පේපර් එක ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරනවා. ජනවාරි 16 තමයි අපි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. එතකොට ජනවාරි 16 හවස 7 ඉඳලා රාත්‍රී 11 විතර වගේ වෙනකන් අපි ෆුල් පේපර් ක්ලාස් ඩිස්කෂන් එක යනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට මේක ජනවාරි මාසේ 21 හවස 7 ඉඳලා රාත්‍රී 11 වගේ වෙනකන් අපි ඩිස්කෂන් එක අපි යනවා. ඉතින් ඕගොල්ලන්ට අපේ පේපර් ක්ලාස් එකත් එක්ක ජනවාරි මාසේ නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕනෑම තැනක ඉන්න දරුවෙක්ට අපිත් එක්ක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් ඕක අපේ භෞතිකව පන්ති යන දරුවන්ට අපි වෙනම කාලය වෙන් කරලා තියෙනවා මේ ෆිසිකල් පන්තියේ පේපර්ස් මේ ෆුල් පේපර්ස් ලියන්න. ඒ වගේම තමයි ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට අපි Zoom එක හරහා වෙනම වෙලාවක් වෙන් කරලා දෙනවා මේ ප්‍රශ්න පත්‍ර මාලාවත් එක්ක සජීවීව අපිත් එක්ක ප්‍රශ්න පත්‍රය ලියන්න. ඒ වගේම තමයි අපි භෞතිකව ඉන්න දරුවන්ට ප්‍රශ්න පත්‍රය මාක් කරලා දෙනවා. අපි ඉදිරියේදී අපි වැඩපිළිවෙලක් ජනවාරි වලින් පස්සේ අපි හදා ගන්නවා. මේ අපේ ඔන්ලයින් පේපර්ස් කියන දරුවන්ගේ පේපර් එක අපි අතර ගෙන්න ගන්න අපි වැඩපිළිවෙලක් අපි හදාගෙන යනවා දැනට. ඉතින් අපි ඒකෙදි අපි ඕගොල්ලන්ට කරන දේ තමයි මේ ප්‍රශ්න පත්‍රය අපි ගෙන්න ගන්න අපි වැඩපිළිවෙලක් දැන් හදාගෙන යනවා. ප්‍රශ්න පත්‍රය ගෙන්නලා බලලා අපි ලකුණු දෙනවා මාකින් ස්කීම් එකක් සහිතව. හැම පේපර් එකක් අවසානයේම අංග සම්පූර්ණ විවරණයක් අපි ලබා දෙනවා පේපර් එකත් එක්කම. ඒ වගේම තමයි දැන් මේකෙදි මේ ෆුල් පේපර් ක්ලාස් එකක් පටන් ගන්න හේතු මොකද්ද? විභාගයට අංක එක සති 26යි තියෙන්නේ අපි අනිවාර්යෙන් ලොකු වැඩපිළිවෙලකින් අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙවනි පාර තුන්වෙනි පාර සහ සමහර අය ඉන්නා 2025 විභාගෙ ලියලා චූටි අසාර්ථක වීම නිසා නැවත විභාගය කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් අයිති වෙන්නේ. ඉතින් ඒගොල්ලොත් අයිති වෙන්න තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර මාලාව සංවිධානය කරලා තියෙන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් ෆස්ට් ඉයර් ළමයින්ට මේ පේපර් ක්ලාස් එකට එන්න බැයිද කියලා. නෑ පුළුවන්. හරිනේ? පුළුවන්. ඒගොල්ලොත් ඇවිල්ලා මේ ප්‍රශ්න පත්‍ර මාලාව හා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට පුළුවන් විභාගෙදී පේපර් එක එන්නේ නෑනේ. භාගයක් එන්නේ නෑ. ඊට පස්සේ පේපර් එකේ කොටසක් එන්නේ නෑ. ඉතින් ඒ හින්දා ෆුල් පේපර් එකක් විභාගෙට එන්නේ. ෆුල් සිලබස් එකෙන් පේපර් එකක් තමයි විභාගෙට එන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ මේ ෆුල් පේපර් ක්ලාස් එකත් එක්ක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මේකෙදි අපි MCQ 50ක් ඒ වගේම තමයි ව්‍යුහගත රචනා 4ක් රචනා 6කින් රචනා 4ක් ලියන හැටි අපි කියා දෙනවා. කාල කළමනාකරණය කියා දෙනවා. උත්තර ලියන හැටි කියා දෙනවා. උත්තරයක් ගොඩනගා ගන්න විදිය කියා දෙනවා. එතකොට ඒ වගේම තමයි අපි ප්‍රශ්නයකට උත්තරයක් ගන්න විදිය කොහොමද අපි මේ උත්තරේ ගන්න කියන එක පොවා අපි මේකේ බැරෑරුම් විදියට අපි මේක කියලා දෙනවා පළවෙනි ඩිස්කෂන් එකේ ඉඳන්. හරිනේ? ජනවාරි මාසේ පළවෙනි ඩිස්කෂන් එකේ ඉඳන් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය අපි පැහැදිලි කරනවා. ඉතින් ඕගොල්ලන්ට අපි ආරාධනා කරනවා අපේ පේපර් ක්ලාස් සීරීස් එකත් එක්ක මේ පාර ලංකාවටම ඔන්ලයින් දෙන ෆුල් පේපර් ක්ලාස් සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම නැවත වාරයක් මතක් කරනවා. ජනවාරි මාසේ 16 අපි පටන් ගන්නවා. ඒ වගේම සිංහල මාධ්‍ය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට අපි ජනවාරි මාසේ 21 බදාදා අපි පටන් ගන්නවා. එහෙනම් අපි එදාට හම්බ වෙමු. හැමෝටම ජය වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඒ දවස්වලදී අපි හම්බ වෙමු.